අයිබෝවන් මේ දවස්වල හැමෝගේ මාතෘකාව තමයි US ටැරිෆ්. එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ගහපු බදු. ඉතින් මම අද කියන්න යන්නේ වෙනස්ම කතාවක්. හැමෝම කතා කරන්නේ ලංකාවට මේක කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් මම මේක ටිකක් වෙනස් විදිහකට හිතන්න හිතුවා. ඇත්තටම ගත්තොත් මට හිතෙනවා මේකේ පළවෙනිම බෑක්ෆයර් එක ඇමරිකාවට එයි කියලා. ඇයි එහෙම මං කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ මේ කියන කාරණා ඉතා පැහැදිලිවම තිබුණා. ඉතින් ලංකාවේ මැති ඇමතිවරු අපි මේක දැනගෙන හිටියේ නැහැ කියලා කියන්න ඒගොල්ලන්ට බෑ. මොකද ඒගොල්ලන්ට ලෝක ආර්ථිකය ගැන ඉතා පැහැදිලි අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. ඉතින් ඒකින්ද මේක ගැහුවට පස්සේ තමයි අපි දන්නේ කියලා කියන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. නමුත් මේ කියන කෙටි කාලය තුළ මම හිතන්නේ නැහැ ඇමරිකාවේ බිස්නස් මේකට සූදානම් කියලා. ඉතින් මෙන්න මේ කාරණය හින්දා මට හිතනවා මේකේ පළවෙනි ඉම්පැක්ට් එක ඇමරිකාවට එන්න පුළුවන්. ඇයි ඒගොල්ලන්ගේ මාකට් එක මේකට සූදානම් නැහැ? හේතුව තමයි උදාහරණයක් විදිහට හිතන්න අද වෙනකොට ලංකාවෙන් මේ වෙනකොට ගත්තු ප්‍රොඩක්ට්ස් 144ක් බිල වැඩියෙන් තමයි ඒ රටට යන්නේ. ඉතින් ඒක බිග් ඉම්පැක්ට් එකක් වෙනවා ලංකාවට. ඉතින් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒ භාණ්ඩ මිලදී ගත්තු අය ඊළඟට මොකද කරන්නේ? ඉතින් අන්න ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් ලෝකය කියන්නේ තනියෙන් දුවන එකක් නෙවෙයි. මේකට එල්ලිවල රිප්ලේස්මන්ට් හොයන එකත් මේම ෂෝට් ටර්ම් වැඩක්. එහෙම නැත්නම් කෙටි කාලීන වැඩක් නෙවෙයි. ඒක ඉතා පැහැදිලිවම දීර්ඝ කාලීන වැඩක්. ඉතින් සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒ වගේම තමයි අනිත් කාරණය ඇමරිකාව කියන්නේ තනි රටක්. ඇමරිකාව තනි රටක් වෙනකොට යුරෝපියන් යුනියන් එක එහෙම නැත්නම් යුරෝපා සංගමය කියන්නේ තනි රටක් නෙවෙයි. චීනය කියන්නේ ලෝක ආර්ථික බලවතෙක්. ඉන්දියාව, ජපානය වගේ රටවල් ගත්තත් ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ඉතා විශාල මාකට් ෂෙයාර් එකක් හැම වෙලාවෙම මේ ලෝකෙ තුල තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා එක්ක ඒගොල්ලෝ යම්කිසි විදිහකින් ප්‍රති බදු වර්ගයක් පැනෙවුවා. චීනය මේ වෙනකොටත් කළා ඉවරයි ඒක. යම්කිසි හේතුවකින් ඒක දැඩි ලෙස ඇමරිකාවට බලපාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හිතන්නේ පළවෙනි දින දෙක ඇතුළතම ඒගොල්ලන්ගේ ෂෙයාර් මාකට් එක ඉතා ඉහළ අගයකින් පහළ ගියයි කියන එක අපිට තා පැහැදිලිවම දකින්න තිබුණා. ඉතින් මේ දේවල් එක්ක දිහා බලුවට පස්සේ පැහැදිලිව පේන කාරණය තමයි මේකේ පළවෙනි ඉම්පැක්ට් එක ලංකාවටත් කලින් ඇමරිකාවට එනවයි කියන එක. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ මේ ඉම්පෝර්ට් මත යැපෙන ආර්ථිකයක් තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. එතකොට ඒ ඉම්පෝර්ට් මත යපුණු බිස්නස් වලට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලෝ කොහොමද කම්පීට් කරන්නේ? එතකොට ඒගොල්ලන්ට ස්ට්‍රැටජි එකක් හදාගන්න මම හිතන්නේ මේ කියන කෙටි කාලය තුළ පුළුවන් කමක් තිබුණා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රයිස් අනිවාර්යෙන් උඩට යනවා. එතකොට ඒ ප්‍රයිසින් ස්ට්‍රැටජි එක ප්‍රයිස් උඩට යාමත් එක්ක මොකද වෙන්නේ? නැත්නම් මිල ගණන් ඉහළ යාමත් එක්ක අනිවාර්යෙන්ම ඒක රටේ උද්දමනයට බලපාන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් රටේ උද්දමනය විතරක් නෙවෙයි, ඒ වගේම තමයි විරකියාවට මේක හේතුවක් වෙන. යම්කිසි හේතුවකින් ව්‍යාපාර වැහුණොත් අනිවාර්යෙන්ම ඒකේ ලොකු ඉම්පැක්ට් එකක් ලේබර් මාකට් එකට ඒගොල්ලන්ගේ එනවා. ඉතින් ඒ වගේම තමයි මේක පණවන්න ප්‍රධාන හේතුවක් විදිහට ඒගොල්ලෝ දකින්නේ මොකද්ද? ඒගොල්ලෝ දකින්නේ මේ විවිධ රටවල් අතර තියෙන ට්‍රේඩ් ඩිෆිසිට් එක. එහෙම නැත්නම් ආනයන අපනයන අතර තියෙන ගැප් එක. ඉතින් මේ ගැප් එක බද්දකින් වහන්න යනවා කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් විහිළුවක් කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේක ඒගොල්ලෝ කරන්න ඕනේ ඒගොල්ලන්ගේ මාකට් එක ඩයිවර්සිෆයි කරලා ඒ අදාළ නිෂ්පාදනය වල අන්න ඒ විදිහට තමයි මේ මාකට් එක ඇචීව් කරන්න ඕන. නමුත් අනිවාර්යෙන් මෙතන උගත්තු පිරිසක් හිටි බව පැහැදිලි. ලංකාවේ වගේ නෙමෙයි. ඉතින් ඒකෙ හින්දා යම්කිසි මට්ටමකට දෙයක් තියෙන්නේ නැති. නමුත් ඉතිහාසයේ දෙස බැලීමේදී මට දැනගන්න ලැබුණා 1930 විතර ඇතිවෙච්ච රෙසිෂන් එකක් එහෙම නැත්නම් ආර්ථික අවපාතයකටත් මෙන්න මේ වගේ කියන දෙයක් ප්‍රධාන කාරණයක් වුණා කියලා. ලංකාවට chance එකක් නැද්ද? ලංකාවට තව එක chance එකක් තියෙනවා. නමුත් මේක පිළිබඳව මට වෙරිෆයි කරන්න නැතුව කියන්න පුළුවන් කමක් නැහැ. ඒ දේ තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ අපනයන යවනකොට විනිමය අනුපාතය කියන දේ බලපානවා. ඉතින් ලෝකයේ මේක රටවල් 60කට විතර මේ බද්ද මේ වෙනකොට ට්‍රම්ප් පනවලා තියෙනවා. ඉතින් මේ පැනවීමත් එක්ක ඒගොල්ලන්ගේ ප්‍රයිස් උත් අනිවාර්යෙන්ම උඩට යනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඇඟලුම් ක්ෂේත්‍රය ගත්තට පස්සේ ඉන්දියාව, චීනය, බංග්ලාදේශ කියන රටවල් තමයි අපිට ඉන්න ප්‍රධානම කම්පිටිටර්ස්ලා වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ එක්ස්චේන්ජ් රේට් එක හින්දා එහෙම නැත්නම් විනිමය අනුපාතයේ හින්දා මේ ගහපු බදු ප්‍රමාණයත් එක්ක ඒගොල්ලන්ගේ ප්‍රයිස් යම්කිසි මට්ටමකට ඉහළ යනවා. ලංකාවට 144ක් ගැහුවත් මේ විනිමය අනුපාතයෙන් හින්දා තවදුරටත් ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක ලංකාවට වඩා උඩින් තියෙන පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තිබුණොත්
මම ඇත්තටම දන්නේ නෑ ඒක එහෙමද කියන්න. එහෙම තිබුණොත් ලංකාවට තව එක chance එකක් තියෙනවා survive වෙන්න. ඉතින් මං හිතන්නේ එහෙම නැතුව ඇති. ඒකයි ලංකාවේ රජයෙන් කියලා තියෙනවා මේ බදු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ඉතින් අනිවාර්යෙන්ම අපිට තියෙන කෙටි කාලීන උත්තරය ඒක තමයි ලංකාවේ තියෙන බදු ප්‍රතිපත්තිය වෙනස් කරගෙන අපිට සිද්ධ වෙනවා මේ ඇමරිකාවට සහයෝගය දෙන්න. මොකද ලංකාව කියන්නේ චීනය නෙමෙයි. ලංකාව කියන්නේ ජපානය නෙමෙයි. ඉතින් මේක හින්දා අපිට අනිවාර්යෙන්ම මේකට ලොකු ඉම්පැක්ට් එකක්, බිග් ඉම්පැක්ට් එකක් එනවා. ඒ ඉම්පැක්ට් එක වහන්න අනිවාර්යෙන්ම අපි කටයුතු කරන්න ඕන, අපේ රජය කටයුතු කරන්න ඕන. ඉතින් මං හිතනවා මම මේක අනිත් පැත්තට යදුවේ මේකේ අනිවාර්යෙන්ම බලපෑමක් මට හිතෙනවා ප්‍රධානම බලපෑම එන්නේ ලෝකයේ අනිත් රටවල් වලටත් කලින් ඇමරිකාවට කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අයිබෝවන්.